සංජනා කියන්නේ විහංග කියන්නේ මගේ නංගි මල්ලි වගේ සංජන වගේම අපිත් මේ වෙඩින් එක අපේ ඩ්‍රීම් එකක් විදිහට දැකපු හිණියක් මේ. ඉතින් නලින්දත් එක්ක එකතු වෙලා අපි ඇත්තටම මාස 3ක් 4ක් වගේ කාලයක් මේ වෙඩින් එක මෙහෙම ප්ලෑන් කරා. ජීවිතේ දැකපු හිණියක් තමයි මගේ ස්ටුඩියෝ එක. ඉතින් මම ඒක ඇත්තටම ලක්ෂරි ටයිප් එකේ මං හිතන්නේ ලක්ෂරි ටයිප් එකේ ලංකාවේ කාටවත් ඒ වගේ ස්ටුඩියෝ එකක් තියෙයි කියලා. මම ලක්මාල් සිංහාරගේ කියන බ්‍රෑන්ඩ් එක මං හිතන්නේ හැදුනේ මම වෙනස් දේවල් කරපු හින්දා. ඒ දෙන්න මෙහෙම මේ වගේ ලස්සන වෙඩින් එකක් ගත් එක ගැන ආදරේම සුබපතනවා දෙන්නට. සංජනාගේ විවාහ මංගල්‍යයේ දෙවන දිනේ සමග තමයි අපි මේක වෙලා ඉන්නේ. ඉතින් මෙතන ඉන්නවා මේ විවාහ මංගල්‍යය සුන්දර කරන්න මේ මතකයන් හැමදාටම ලස්සනට තබා ගන්නට උදව් කරන දේශීය වගේම ජාත්‍යන්තර වශයෙන්ම අපේ ලංකාවේ නාමය ඡායාරූප ශිල්පියෙක් විදිහට ඉස්සරහට ආරම්භ ගිහපු ලක්මාල් සිංහාරගේ ඉතාමත්ම ආදරෙන් පිළිගන්නවා. මොකද හිතෙන්නේ අද දවස ගැන? ඇත්තරම සතුටුයි. අපි මේ වැඩේ ගොඩක් කල් ප්ලෑන් කරපු දෙයක්. අපි ඇත්තරම සංජන වගේම අපිත් මේ වෙඩින් එක අපේ ඩ්‍රීම් එකක් විදිහට දැකපු හිණියක් මේ. ඒකේ ප්‍රැක්ටිකලි ලස්සන බලන්න තියෙනවා. ඉතින් අපි අපේ මහන්සිය ඉතින් ගොඩක් සතුටුයි. අපිට සතුටුයි. ඉතින් මම දැනගන්න කැමති කොහොමද අද දවසේ කන්සෙප්ට් එක ගැන, ඒ වගේම මේ සඳහා වෙච්ච මහන්සිය අපි ඒ ගැන දැනගන්න කැමතියි. ඇත්තරම මහන්සිය ගැන කතා කරොත් මේකේ මූලිකත්වය ගත්තේ නලින්ද අපේ වෙඩින් ප්ලෑන. ඉතින් නලින්දත් එක්ක එකතු වෙලා අපි ඇත්තරම මාස 3ක් 4ක් වගේ කාලයක් මේ වෙඩින් එක මෙහෙම ප්ලෑන් කරා. ගොඩක් වෙන්ඩර්ස්ලා අපිට සපෝට් එකක් දුන්නා. අවශ්‍ය දේවල් අපි ප්ලෑන් කරපු දේවල් ගැන ගොඩක් සපෝට් එකක් දුන්නා. ඉතින් ඇත්තරම සතුටුයි ගොඩක්. මම දන්නවා ඔබ මේ වෙද්දි ලංකාවේ ගොඩාක් ලස්සන වයිරල් වෙච්ච කන්සෙප්ට් කරපු කෙනෙක්. ඉතින් ඉස්සරහටත් මොන වගේ දේවල්ද අපේ ලංකාව වෙනුවෙන් කරන්න සූදානම් වෙලා ඉන්නේ ඡායාරූප ශිල්පියෙක් විදිහට? අනිවාර්යෙන් මම ලක්මාල් සිංහාරගේ කියන බ්‍රෑන්ඩ් එක මං හිතන්නේ හැදුනේ මම වෙනස් දේවල් කරපු හින්දා. ඇත්තටම දැන් ගොඩක් කාර්යබහුලයි. මට ඒවා දේවල් කරගන්න බැරි වෙන තරමට මං කාර්යබහුල වෙලා තියෙනවා. ඉතින් ඒව නතර කරලා නැහැ. මං ඉස්සරහට හිතන් ඉන්නවා මගේ ගොඩක් දේවල් අප්ඩේට් වෙන්න ඉස්සරහට ගොඩක් දේවල් තියෙනවා. ඉස්සරහට ගොඩක් වෙනස් දේවල් බලන්න බලා ගන්න පුළුවන්. ඒ වගේම ලක්මාල් මේ වෙද්දි ඡායාරූප ශිල්පිය කියන එක අද වෙද්දි ලංකාව පුරාම ප්‍රචලිත වෙලා තියෙන දෙයක්. විශේෂයෙන්ම ඡායාරූප ශිල්පීන් බහුල වශයෙන් ඉන්නවා අද වෙද්දි. පොඩි මම හිතන්නේ තරුණියන් ඉතාමත්ම කැමති මේ ශාස්ත්‍රයට. ඉතින් මං කැමති ඔබෙන් දැනගන්න ඔබ මේ ශාස්ත්‍රයේ ප්‍රවීණයෙක්, ජ්‍යෙෂ්ඨයෙක් විදිහට අලුතින් මේ ශාස්ත්‍රයට එන්න කැමති කෙනෙක්ට මොනවද කියන්න තියෙන්නේ? හොඳයි. ඇත්තටම ලොකු කම්පිටිෂන් එකක් තියෙනවා සහ පොඩි ළමයි ගොඩක් try කරනවා ෆොටෝග්‍රැෆි වලට. ඉතින් ඒක හොඳ ප්‍රවණතාවයක්. මම කියන්නේ ඉතින් ඒක කරන දේ හරියට ස්ටඩි කරලා හරියට ඉගෙනගෙන ඒක ඉගෙනගෙන ආපුවම මේක ඇත්තටම පැවැත්මක් තියෙනවා. එහෙම නැත්නම් කවුරුත් කරන්නම් වාලේ කරන දේක් බලාගෙන මෙයා මෙහෙම කරනවා කියලා එහෙම හිතලා නම් මේ ෆීල්ඩ් එකට එන්න එපා. විනාශයි තමයි. ඒක හින්දා කරන දේ හරියට ඉගෙනගෙන ඒ ගැන හොඳ අත්දැකීමක් ලබාගෙන මේ ෆීල්ඩ් එකට ඇවිල්ලා මේ කරන දේ හරියට ගොඩක් ආදරෙන් භක්තියෙන් කරනවා නම් ඇත්තටම ඕන කෙනෙක්ට හොඳ ගමනක් යන්න පුළුවන්. අපි දැක්ක ළඟදීම ඔබේ සුභාරංචියක් එන්න නියමිතයි කියලා. මේ ලස්සන ළඟදම ලංකාවේ ලස්සනම ස්ටුඩියෝ එක ඔබ අතේ නිර්මාණය වෙන්න සියලු කටයුතු සූදානම්. අපි ඒ ගැනත් කතා කරමු. කවුද ඔයාලට එහෙම කිව්වේ? මං හිතන්නේ මං විතරක් නෙවෙයි මේ වෙද්දි ඒක ප්‍රසිද්ධ රහසක්. ඕකේ. ඔව් නෑ මම ඇත්තටම අවුරුදු ගාණක් මේ ශාස්ත්‍රයේ ඉඳලා මගේ ජීවිතේ දැකපු හිණියක් තමයි මගේ ස්ටුඩියෝ එක. ඉතින් මම ඒක ඇත්තටම ලක්ෂරි ටයිප් එකේ මං හිතන්නේ ලක්ෂරි ටයිප් එකේ ලංකාවේ කාටවත් ඒ වගේ ස්ටුඩියෝ එකක් තියෙයි කියලා. මම ඊට වැඩිය මෙතන කතා කරන්න ආස නැහැ. ඒක ඉස්සරහට බලා ගන්න පුළුවන්. මං හිතන්නේ තව මාසකින් වගේ ඒකේ වැඩ කටයුතු මම ඕපන් කරනවා. ඉතින් ඔයාලට ආරාධනා කරනවා එන්න කියලා. බොහොම ස්තුතියි. මම හිතන්නේ ඒක සර්ප්‍රයිස් එකක් විදිහට අපිට තව මාසෙකින් දැක බලා ගන්න පුළුවන් වෙයි. මං අහන්න කැමති අන්තිම වශයෙන් සංජනාගිට මොකද කියන්න තියෙන්නේ? අපි ඇට විශ් එකක් දෙමු. ඇත්තනම සංජනා කියන්නේ විහංග කියන්නේ මගේ නංගි මල්ලි වගේ. අපි කියපු දේවල් හැමදේම එයාලා අහලා අපිට සපෝට් එකක් දුන්නා මේ වැඩේ. එයාලගේ වෙඩින් එක වුණාට අපි කියන දේත් අහලා මේ වැඩේ ලස්සන කරගන්න. ඉතින් ගොඩක් සතුටුයි. ඒ දෙන්නා මෙහෙම මේ වගේ ලස්සන වෙඩින් එකක් ගත් එක ගැන ආදරේම සුබපතනවා දෙන්නටම. එහෙනම් අපිත් ඔයාලට සුබපතන ඔබේ සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා. එහෙනම් බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.